ඉතින් ගොඩ කාලයකට පස්සේ කෙනා ටිකක් වෙනස් බයිසිකල් එකක්. ඉතින් බලන්න මෙයාගේ ලුක් එක මාරම ලස්සන ලුක් එකක් තියෙන බලන්න ෆ්‍රේම් එක ගත්තොත් බ්ලැක් එකත් එක්ක යන රෙඩ් කලර් එකක් මික්ස් කරලා තමයි පේන්ට් එක කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ සයිස් රේන්ජ් එක ගත්තොත් 29. ගොඩක් උසස් අයට පදින්න පුළුවන් බයිසිකල් එකක් මේ ෆැන්ටම් කියන බයිසිකල් එක. ගැන කතා කරන්න ගත්තොත් මේ ඇවිල්ලා ෆ්‍රන්ට් ෂොක්ස් බයිසිකල් එකක් ඒවා බලා ගන්න පුළුවන් ෂොක් තියෙනවා. මේ රෙඩ් කලර් එකත් එක්ක මෙතන තියෙන ජැකට් එකේ කලර් එක ආවම මාර ලස්සන ලුක් එකක් තියෙන්නේ. බලන්න පුළුවන් මේ බයිසිකල් එකේ මෙතනින් ෂොක් එකට ඔයිල් දාන්න. මේ පැත්තේ මට බලා ගන්න පුළුවන් මේ ෂොක් එක ලොක් කරන්න වගේම ඕපන් කරලා ෂොක් එක වදින විදිහට තියාගන්න පුළුවන්. බලන්න ඉස්සරහින් බලපන් ක්වික් රිලීස් එකක් තියෙනවා. ඉතින් බේසින් මේක රිලීස් කරලා ඉස්සරහ රෝදේ ගලව ගන්න පුළුවන්. වගේම තමයි ඩිස්ක් බ්‍රේක් එකක් තියෙනවා. රිලීස් එකක් බලා ගන්න පුළුවන්. බ්‍රේක් හැන්ඩල් එක මෙටල් වලින් තමයි හදලා තියෙන්නේ. ඊට අපි කතා කරොත් ගියර් සිස්ටම් එක. ගියර් මේ විදිහට ඉස්සරහට දැම්මම ගියර් එක බලන්න ඔයාලට බේසින් ඩිස්ප්ලේ කරලා තියෙන හින්දා එකේ නම් දෙකට වැටෙනවා. තමයි මේක පිටිපස්සට දැම්මම අයිම තනි පැත්තට ගියර් එක ෂිෆ්ට් වෙනවා. ඒ වගේම තමයි හැන්ඩල් බාර් එක ගත්තොත් හැන්ඩල් බාර් එක ඔයාලට තව විශේෂත්වයක් තියෙනවා. මේ හැන්ඩල් එක බාර් එක ඔයාගේ ඇඟ පැත්තට මෙතනින් නවා ගන්න පුළුවන්. මෙතන තියෙන නට් එක පොඩ්ඩක් බුරුල් කරලා හැන්ඩල් එක මේ පැත්තට නවා ගන්න පුළුවන්. ඉස්සරහ ගියර් තුනක් තියෙනවා. පිටිපස්සේ ගියර් 7ක්ම තියෙනවා. පිටිපස්සේ තියෙන්නේ ඩිස්ප්ලේ එකක් එක බ්‍රේක් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. මෙයාගේ පිටිපස්සේ රෝදේට ක්වික් රිලීස් එකක් තියෙනවා. පිටිපස්සේ රෝදේට ඔයාලා ලේසියෙන්ම කරවලා ගන්න පුළුවන්. ආයෙ සයිස් එක ගත්තම ඔයාලා බලන්න පුළුවන් මෙතන. ආයෙ සයිස් එක 29 ගහලා තියෙනවා. ඉතින් මෙච්චර ෆීචර්ස් තියෙන බයිසිකල් එකක් අපි දෙන්නේ රුපියල් 65000කට. මේක මාරම වාසියක්.